ආයිබෝවන් ආදිශක්ති නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියන්න යනවා අහඹු ලෙස මට හම්බුණු දෙයක් සම්බන්ධව, තොරතුරක් සම්බන්ධව. මට යාළුවෙක් කියනවා මගේ ශක්තිලාභී යාළුවෙක්. එතුමා මේ නීලකුම් බිලා මෑණියන්ගේ පීඨ පවත්වාගෙන යන කෙනෙක්. එතුමා මට දවසක් කියනවා එයාගේ භූමිය පරීක්ෂා කරලා දෙන්න කියලා. එතකොට මම භූමිය පරීක්ෂා කරනකොට එක්තරා භූමිය යට පොළවේ ශිවලිංගයක් බලපියු ශිවලිංගයක් මට හමු වෙනවා. එතකොට මම ඒක පරීක්ෂා කරලා බලන විශ්වයෙන් එන විශ්ව ශක්තිය මේ ශිවලිංගයට ලැබිලා මේ ශිවලිංගයෙන් පරාවර්තන වෙනවා ඒ ශක්තිය එක්තරා කඳු ගැටයකට. එතකොට මම මේ කඳ ගැන හොඳට හොයලා බලනකොට මේ වගේ ඒ කන්ද වටේටම ශිවලිංග මේ ආකාරයෙන් 6ක් තැන්පත් කරලා තියෙනවා. එතකොට මම බැලුවා මේ කන්දට මේ වගේ ශිවලිංග පිහිටවලා මොන වගේ අරමුණක්ද මේ බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් ඒක ආදි පුරාණ කාලේ කරපු දෙයක් බව මම හොඳට හොයාගත්තා. ඊට පස්සේ මම හොඳට මේ කන්ද ගැන පරීක්ෂා කරද්දී මම දැක්කා මේ කන්ද යට එක්තරා අවකාශයක් තියෙනවා. ඒ කියන්නේ ගුහාවක් වගේ. ඒක ගොඩක් ලොකු ගුහාවක්. එතකොට මේ ගුහාව ඇතුලේ දියමන්ති විවිධාකාරයේ පාෂාණ ශක්ති කරපු පාෂාණ තිබ්බා. ඒ වගේම නැද තියෙනවා නිල් පාට හුරු පාෂාණයක්. ඒ වටේට පොකුණක් තියෙනවා. ඒ පොකුණ මැද්දේ තමයි උතුම් වූ මහා නීලකුම්බිලා මෑණියෝ ජීවමානව වගේ වැඩ වාසය කරනවා. එතකොට මෙතන උන්වහන්සේ බණ භාවනා කරනවා. ඒ වගේම එතුමගේ අනුගාමික කට්ටිය ඍෂිවරු යෝගීවරයන් මේ ස්ථානේ භාවනා කරනවා. ඇත්තටම මට අඳුනගන්න බැහැ යාලා මනුෂ්‍ය ශරීර පිටින්ම දින්නේ කියලා. ඒ වුණාට ජීවමාන වගේම ඉන්නවා එතුමන්ලා මේ නීලකුම්බිලා මෑණියෝගේ අනුගාමිකයෝ කියන මට හොඳට හොයාගන්න පුළුවන් වුණා. බණ භාවනා කරගෙන උන්වහන්සේලා එතම යෝගීන් වරුන්ගේ ශක්තියින් වර්ධනය කරගන්නවා. එතකොට මේ මම කියන්න යන්නේ මේ වගේ දේවල් හෙළ භූමියේ තාමත් අදටත් රහසිගත ස්ථානවල පිහිටලා තියෙනවා. ඉතින් නීලකුම්බිලා මෑණියෝන්ගේ අවසර පරිදි මම ඒක ඔයාලට කියන්න හිතුණා. මේ කඳු ගැටේ කොයි වගේ තැනකද තියෙන්නේ, මේ ශිවලිංග කොයි වගේ තැනකද තියෙන්නේ කියලා කියන්න මට අවසරයක් නැහැ. ඉතින් මට හම්බුනේ මේක. මේ මගේ යාළුවා කියපු නිසා තමයි මම පරීක්ෂාවක් කරේ. ඒ පරීක්ෂාවේදී හම්බුලිස හම්බිච්ච දෙයක්. ඉතින් මේ ශිවලිංගේ නිසා ඒ අවට මේ වගේම මේ වරන් තියෙන කට්ටිය ශක්තිලාභී ඒ වගේ කට්ටිය කීපයක්ම ඉන්නවා. ඒ කට්ටිය ඒ වගේ වැඩ කරනවා. ඒ කට්ටිය ඒකට දන්නේ මේ කන්දේ සහ මේ ශිවලිංගයේ බලපෑම නිසා තමයි මේ කට්ටියට එක එක දේවාත්ම එක එක ශක්තියින් පිහිටන්නේ කියලා. ඉතින් මේක ගොඩක් වැදගත් වෙන්නේ මම හිතන්නේ මේ තොරතුරු මේ යෝගීන් වරුන්ට මේ ලංකාවේ ඉන්න යෝගී වරුන්ට ඍෂි වරුන්ට ශක්තිලාභීට වරන්ලාභීට වටේ කියලා හිතලා තමයි මේ තොරතුරු මේකේ අවසරයක් අතුව කිව්වේ. එහෙනම් මේ ආයුබෝවන් ඔයාලා සේරටම